ආයුබෝවන් කියලා හැමෝම පිළිගන්නවා වෙනදා වගේම ආදරයෙන්. ඉතින් ඔයත් මලයාලම් ෆිල්ම් කියලා බලන්න නැතුව අතහැරලා දාපු කෙනෙක්ද? ඔන්න ඉතින් මලයාලම් ෆිල්ම් බලන්න ආස හිතෙන විදිහේ ෆිල්ම් එකක් තමයි මම අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ක්‍රයිම් ත්‍රිලර් වගේ කැටගරි බලන අයට නම් කිසිම කම්මැලිකමක් නැතුව එක හුස්මට බලන්න පුළුවන් ෆිල්ම් එකක් වෙයි කියලා හිතනවා. 40 වසරකට පෙර වූ ඝාතනයක්. පණ පිටින් වලදෙමු ඇටසැකිල්ල හිමි රූමතිය කවුද? මේ ඔක්කොටම පිළිතුරුත් එක්ක මේ තමයි මේ වසරේම නිකුත් වුණ රේඛා චිත්‍රම් කියන මලයාලම් ෆිල්ම් එක. තව දෙයක් මගේ channel එක ගොඩක් අලුත් වගේම ගොඩක් අඩුපාඩුත් ඇති. ඒ අඩුපාඩුත් කමෙන්ට් කරන ගාම වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා පොඩි සහයෝගයක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් අපි යමු කතාවට. කතාව පටන් ගද්දිම අපිට පෙන්නනවා පොඩි ළමයි දෙන්නෙක්. මෙයාලගෙන් එක්කෙනෙක් කියනවා අපේ තාත්තා ඊයේ චිත්‍රපටයක රඟපෑවා කියලා. අනිත් කෙනා කියනවා බොරු නේද කියන්නේ කියලා. ඉතින් අර පොඩි ළමයා දැකපු දේ මෙයාට කියනවා. මේ ළමයාගේ තාත්තා ඇතුළු පිරිසක් කාන්තාවක් පැදුරකින් නොතාගෙන අරන් යනවා තමයි මේ ළමයා දැකලා තියෙන්නේ. සීන් එක එතනින් කට් කරනවා. දැන් අපිට පෙන්නනවා කතාවේ ප්‍රධාන චරිතය. දැනට වැඩ තහනම් වෙලා ඉන්න පොලිස් නිලධාරියා. ඔහුගේ නම විවේක්. ඔහුගේ වැඩ තහනම් වෙලා තියෙන්නේ ඔන්ලයින් සූදු සෙල්ලම් කරලා. ඉතින් මේ වැඩ තහනමෙන් පස්සේ මොහු අයත් වැඩට යන්න ලෑස්ති වෙන්නේ. මොහුව සේවය සඳහා යොදවන්නේ වැඩි වශයෙන් පැමිණිලියෙන් නැති මලක්කප්පර කියන ප්‍රදේශයට. ඉතින් අපිට මේත් එක්කම තව පුද්ගලයෙක් පෙන්නනවා. ඔහුගේ නම රාජේන්ද්‍රන්. ඔහුත් මෙහෙම යන ගමන් රියදුරාට කියනවා මලක්කප්පර කියන ප්‍රදේශයට යමු කියලා. ඉතින් මේ ප්‍රදේශයට යනවත් එක්කම කැලෑවද ප්‍රදේශයකින් ඔහු කියනවා වාහනේ නතර කරන්න කියලා රියදුරාට. දැන් මොහු බැහැලා තනියම මේ කැලේ ඇතුළට යනවා. මොහු දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානය කරමින් තමයි ඉන්නේ. මෙහෙම කැලේ ඇතුළට යන ඔහු එක තැනකට ගිහිල්ලා ඉඳ ගන්නවා. මෙහෙම ඉඳ ගන්න ඔහු ඔවුන් කළ අපරාධයක් ගැන පාපොච්චාරණය කරනවා. මම ගොඩක් සල්ලි හම්බ කරපු පුද්ගලයෙක්. හැබැයි මම ඒක පටන් ගත්තේ ලේ තැවරුණු සල්ලි වලින්. ඒ නිසා මගේ මුළු ජීවිතයම විනාශ වෙලා ගියා කියලා මොහු කියනවා. ඔහු සහ ඇලිස් ස්වර්ණාභරණ හිමිකරු වින්සන්ට් ඒ වගේම ෆ්‍රැන්සිස් නඩාතිය කියන පුද්ගලයන් සමග එකතු වෙලා කවුද කොහින්ද ආවේ කියලාවත් දන්නේ නැති වයස 18ක විතර ගෑනු ළමයෙක්ව පණ පිටින්ම වල දැම්මා කියනවා. මේ සිද්ධිය වුණේ 1985 වර්ෂයේදී. ඔහු මේ ඉඳගෙන ඉන්න ස්ථානයට යටින් තමයි ඇයව වල දැම්මේ කියලා ඔහු මෙතනදී වෙඩි තියා ගන්නවා. මේ හැමදේම සිද්ධ වෙන්නේ Facebook live එකක. ඒ වගේම මේ පැමිණිල්ල එන්නේ විවේක් ඉන්න පොලිස් ස්ථානයට. ඉතින් මීඩියාවලත් ලොකු ප්‍රසිද්ධියක් ලැබෙනවා මේ කේස් එකට. මෙයා මේ පාපොච්චාරණය කරපු මෙයාගේ මිතුරන් වන වින්සන්ට් මේ වෙද්දී කීර්තිමත් ව්‍යාපාරිකයෙක්. දැන් මෙතන හාරන්න පොලිසිය පටන් අරන් තියෙන්නේ. ඉතින් මෙතනට එන මීඩියා අය වගේම ගොඩක් අය විවේක්ව අඳුර ගන්නවා. ඒ ඔහු ඔන්ලයින් සූදු ක්‍රීඩා කරලා වැඩ තහනම් වෙච්ච එක ප්‍රසිද්ධ වෙච්ච නිසා. ඉතින් එක් නිලධාරියෙක් කියනවා ඔබ කේරළේ විතරයි ප්‍රසිද්ධ වෙලා හිටියේ. මෙතනින් නැටකටු හම්බුනොත් මුළු රටේම ප්‍රසිද්ධ වෙයි කියලා. දැන් පොලිසිය මෙතන කැණීම් කටයුතු කරගෙන යනවා. ඒත් කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. කොහොම හරි මෙහෙම යන අතරේ එකපාරම වහින්න පටන් ගන්නවා. ඉතින් කොහොම හරි විවේක් දකිනවා මේ වතුර පිරලා තියෙන වලේ රෙදි කෑල්ලක් පාවෙනවා. ඉතින් ඔහු ඉක්මනට කියනවා වතුර ටික ඉහන්න කියලා. ඔහුත් දැන් මේ වලතුරට බැහැලා මේක හාරන්න පටන් ගන්නවා. ඉතින් ඔවුන්ට මුලින්ම හම්බෙනවා තැල්ලක්. ඉතින් කොහොම හරි ඔහු අනිත් පැත්තට හාරගෙන යද්දී මේ ඇටකටු ටික හම්බෙනවා. දැන් මොවුන් මේ ඇටකටු ගැන පරීක්ෂණය කරන්න පටන් ගන්න හදන්නේ. ඉතින් මේ විමර්ශන භාර නිලධාරියා කියනවා විවේක්වත් මේ විමර්ශනයට සහභාගී කරගන්න කිව්වා කියලා. පොලිසියෙන් දැන් මේ ගැන පුළුල් විමර්ශනයක් කරන්න පටන් අරන් තියෙන්නේ. විවේක්ට බාර වෙනවා රාජේන්ද්‍රන්ගේ පවුල් පසුබිම පරීක්ෂා කරන එක. මේ රාජේන්ද්‍රන් කියන පුද්ගලයාගේ ડોක්ටර් වගේම බිරිඳවත් ඔහු ගිහින් හමු වෙනවා. ඒ වගේම ෆ්‍රැන්සිස් කියලා නම තියන අය කීප දෙනෙක්වමත් ඔහු ගිහින් හම්බ වෙනවා. ඒත් ඉතින් වැදගත් තොරතුරක් නම් ඔහුට දැනගන්න ලැබෙන්නේ නැහැ. මොවුන් 80 දශකයේ පුවත්පත් වාර්තා පැමිණිලි වගේ ගොඩක් දේවල් දැන් විමර්ශනය කරන්න පටන් අරන් තියෙන්නේ. ඒ කාලය තුළ අතුරුදහන් වුණ ගැහැණු ළමයින්ගේ කේස් තමයි මොවුන් දැන් විමර්ශනය කරමින් යන්නේ. එක් නිලධාරියෙක් අහනවා පැනලා ගියපු ඒවත් එකතු කරනවද කියලා. විවේක් කියනවා නෑ ඒවා එකතු කරන්න එපා කියලා. දැන් මේ 80 දශකයේ තිබ්බ පුවත්පත් වාර්තාවල ඉන්න ගැහැණු ළමයින්ගේ ගෙවල් වලට මොහු යනවා. ඉතින් අර පාසලම පෙන්නලා ඔහු අහනවා මේක එයාගේද කියලා අනන්‍යතාවය අඳුරගන්න. ඒත් එහි අනන්‍යතාවය තියෙන කවුරුත් නෑ. මෙහෙම යද්දී ඔහු තව ෆ්‍රැන්සිස් නඩාතිල් කියලා නම තියෙන කෙනෙක්ව හම්බ වෙන්න යනවා. ඔහු එහෙට යනකොට එහෙ ඉන්නේ ඔහුගේ පුතා. ඔහුගේ එක් ඇහැක තරමක විකල බවක් තියෙනවා. ඉතින් ඔහු කියනවා තාත්තා රෝහලේ ප්‍රතිකාර ගනිමින් ඉන්නේ කියලා. දැන් මේ විවේක් තව එක් තැනකට යනවා. ඒ අර අතුරුදහන් වුණ කෙනෙක්ගේ ගෙදරකට. ඉතින් මේ ගෙදර ඉන්න වයසක කෙනා මේ පාසලඹ එයාගේ දුවගේ කියලා අඳුර ගන්නවා.
මේ ඔහුගේ දුවගේ තමයි කියනවා. විවේක් දැන් මේ ගැන පොලිසියට දැනුම් දීලා ඔහුගේ DNA ගැලපෙනවද කියලා බලන්න යවන්න කියනවා. ඒ අතරම දැන් විවේක්ට කියනවා වින්සන්ට් ගැන විස්තර හොයන්න කියලා. මේ වින්සන්ට් කියන්නේ ඉතාම හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. ඒ වගේම ඔහු පොඩි කාලේ බිෂොප්ගේ කුඩේ හොරකම් කරලා තියෙනවා. ඉතින් ඒක අතටම අහුවෙලා තියෙනවා. ඒත් මේ පල්ලියේ බිෂොප් ඔහුට හොඳට උගන්වලා තියෙනවා එතනින් පස්සේ. ඒ වගේම ගොඩක් තැන්වල හිටපු මේ වින්සන්ට් කියන පුද්ගලයා අන්තිමේදී බොම්බේ වලට ඇවිල්ලා මේ ඇලිස් කියන කාන්තාව එක්ක විවාහ වෙලා තියෙනවා. ඉතින් මේ විස්තර කියන්නේ වින්සන්ට්ගේ ඥාතියෙක්. දැන් මොවුන් වින්සන්ට්ගෙන් ප්‍රශ්න කරනවා. ඔහු මේ කියන කාලේ නැවතිලා හිටපු තැනට කිලෝමීටර 6ක් විතර දුරින් තමයි මේ ඇටකටු හම්බුනේ කියලා කියනවා. ඔහු කියනවා පල්ලියේ බිෂොප් ඔහුට උගන්වන්න තමයි මුල් තැන දුන්නේ. ඉතින් ඒ නිසා ඔහු මැරෙන කල්ම ඔහුත් එක්ක හිටියා කියලා. රාජේන්ද්‍රන් මැරෙන්න කලින් මොහුට කෝල් එකක් අරන් තියනවා කියලා විවේක් කියනවා. ඉතින් වින්සන්ට්ගේ ලෝයර් තමයි මෙතනදී උත්තරේ දෙන්නේ මැදින් පැනලා. ඒකට පොඩි බහින් බසීමකුත් වෙලා මෙතනින් දැන් වින්සන්ට් සහ ලෝයර් යනවා. දැන් අර DNA සාම්පල් වල ප්‍රතිඵලය ඇවිල්ලා ඔහුගේ DNA සමග ගැලපෙන්නේ නැහැ කියනවා. ඒ වගේම මේ තමාගේ දුව කියපු පුද්ගලයා මිය ගිහිල්ලා. විවේක් දැන් මේ මලගෙදරටත් සහභාගී වෙනවා. අයත් මේ කේස් එක තිබුණ තැනමයි දැන්. ඉතින් කොහොම හරි විවේක්ට මතක් වෙනවා අර පැනලා ගියපු කේස් මේකට එකතු කරේ නෑ නේද කියලා. ඔවුන් දැන් මේ පැනලා ගියපු කේස් විමර්ශනය කරන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම පැමිණිලි විමර්ශනය කරගෙන යන අතරතුර එක පැමිණිල්ලක පරස්පරයක් තියෙනවා කියලා එක පුද්ගලයෙක් ගැන හොයන්න පටන් ගන්නවා. ඔහුගේ නම චන්ද්‍රප්පන්. දැන් මොහුගේ ලිපිනය හොයාගන්න තැපැල් කාර්යාලයට තමයි මොහු යන්නේ. ඉතින් මේ පුද්ගලයාට ආපු අන්තිම ලියුමත් රිජෙක්ට් වෙලා තියෙනවා කියලා එතනදී තොරතුරු ලැබෙනවා. ඒ වගේම ඒ ලිපිය ඇවිල්ලා තියෙන්නේ සිනමා සංගමයකින් කියලා කියනවා. ඉතින් මේ කිව්ව සිනමා සංගමයට යන ඔහුට අන්තිමට ඔහුගේ ඇඩ්‍රස් එක හම්බෙනවා. විවේක් දැන් මේ පුද්ගලයා හම්බ වෙන්න යනවා. දැන් විවේක් මොහු එක්ක කතා කරන්න පටන් ගන්නවා. ඔහු දැන් කියනවා ඒ කාලේ චන්ද්‍රප්පන් නැතුව මලයාලම් සිනමාවට වැඩක් කරගන්න බැරි වෙච්ච තරම් කියලා. මොකද ඔහු කනිෂ්ඨ කලාකරුවන් බිහි කරපු කෙනෙක්. ඉතින් දැන් ඔහුගෙන් අර පැමිණිල්ල ගැන අහනවා. එයාව රවට්ටලා ගියා කියලා ගෑනු ළමයෙක් කියන ඔයා පැමිණිල්ලක් දාලා තියෙනවා කියලා කියනවා. දැන් මොහු කතාව කියන්න පටන් ගන්නවා. එක දවසක් ගෑනු ළමයෙක් මොහු ළඟට ඇවිල්ලා මාමුට්ටි කියන නළුවාගේ ප්‍රේමවන්තිය කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. ඒකට නම් මොහුට කිසිම උදව්වක් කරන්න බෑ කියලා ඔහු කියලා තියෙනවා. ඉතින් මේ දවස්වල කාතෝඩු කතෝරම් කියන චිත්‍රපටය පටිගත කරමින් තමයි ඉඳලා තියෙන්නේ. මෙහෙම රෝගත කිරීම කරද්දී මේ මාමුට්ටි කියන නළුවාගේ සින්දුවකට පිටුපසින් ඉන්න ප්‍රසන්න පෙනුමක් තියෙන ගෑනු ළමයි කීප දෙනෙක් ඕන කරලා තිබ්බා කියලා කියනවා. ඒ සඳහා ගෑනු ළමයි අරන් ආවේ මොහු කියනවා. ඒ අතර තමයි මේ කියන ගෑනු ළමයාත් ඉඳලා තියෙන්නේ. රෝගත කිරීම අතරතුරේම පැනලා ගිහිල්ලා. රෝගත කිරීම මෙතනින් නවත්තන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ දවස්වල දැන් වගේ නෙමෙයි මූල්‍ය කළමනාකරුට මේ ඔක්කොම දැනුම් දෙන්න ඕන කියලා ඔහු කියනවා. ඉතින් ඒකෙදි ඔහුට ප්‍රශ්නයක් සිදු නොවෙන්න තමයි ඔහු පැමිණිල්ල දාලා තියෙන්නේ. ගෑනු ළමයා හොයාගන්න විශාල වෙහෙසක් දරුවත් ඔහුට හොයාගන්න බැරි වුණා කියලා ඔහු කියනවා. ඇයගේ නම රේඛා කියලා කියනවා. වගේම හිටිය තැනක් ගැන නම් මොහු දන්නෙත් නෑ. රේඛාගේ මූණ මතකද කියලා අහද්දී ඔහු කියනවා මම ඒව ඊයේ දැක්කා කියලා. ඒ මොවුන් පටිගත කර සින්දුවක ඇයගේ මූණ තියෙනවා. ඉතින් රේඛා මෙහි ඉඳලා තියෙන්නේ කන්‍යා සොයුරියකට. දැන් පොලිසියෙන් ඇයගේ චිත්‍රයක් අඳින්න සැලසුම් කරනවා. ඉතින් මෙහෙම චිත්‍රයන්දට මේක එකපාර ප්‍රසිද්ධ කරන්න බෑ කියලා පොලිසියෙන් කියනවා. මොකද එය මාමුට්ටි කියන නළුවා රඟපාපු නිසා. ඔහුත් ඉතාම ප්‍රසිද්ධයි වගේම මේක සංවේදී නඩුවක් වෙයි කියලා ඔහු කියනවා. නැවත අපිට පෙන්නනවා පරීක්ෂණ අතරතුරදී මේ රාජේන්ද්‍රන් කියන පුද්ගලයාට ඇවිල්ලා තියෙනවා ඇමතුම් දෙකක්. ඒ නම්බරෙන් ඔහුටම විතරයි කතා කරලා තියෙන්නේ. ඉතින් මේ පිළිබඳවත් දැන් පරීක්ෂණ පවත්වනවා. දැන් විවේක් මේ චිත්‍රපටිය රඟපාපු අයව හොයාගන්න හදන්නේ. ඉතින් මෙහෙම හොයාගෙන එක්කෙනෙක් හම්බෙන්නත් ඔහු යනවා. ඒත් මේ රේඛා කියන ගෑනු ළමයා ගැන කිසිම විස්තරයක් නම් හොයාගන්න ලැබෙන්නේ නැහැ. මේ අතරම වින්සන්ට්ගේ ලෝයර් සයිබර් ඒකකයේ අඳුරන පුද්ගලයන් මාර්ගයෙන් ඇඳපු රේඛා කියන ගෑනු ළමයාගේ පින්තූරයක් වින්සන්ට්ට පෙන්නනවා. ඔහු යම් තරමක් තැති ගන්නවා මේ පින්තූරය දැකලා. විවේක් යනවා මේ කාතෝඩු කතෝරම් කියන චිත්‍රපටිය නිෂ්පාදනය කරපු සමාගමට. ඉතින් ලොකු විස්තරයක් නම් මෙහිදීත් ඔහුට දැනගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඔහු කියනවා ජෝන් පෝල් කියලා කෙනෙක්ට නම් මේ ගැන හොඳට මතක ඇති මෙහි වෙච්ච සිදුවීම් කියලා. ඒත් ඔහු මේ වෙද්දි මැරිලා. මේ චිත්‍රපටිය ගැන ජෝන් පෝල් කියපු අදහස් ගැන ඔහු දැන් අධිකරණ වෛද්‍යවරයා එක්ක බලනවා. ඉතින් ඔහු එක තැනකදී කියනවා පාසලමත් දාගත්තු කන්‍යා සොයුරියක් ඔහු ළඟට ඇවිල්ලා මාමුට්ටිගේ ඉසමුඩු කරපු එක ගැන කියනවා කියලා.
දැන් විවේක් යනවා ඒ කාලේ සහාය අධ්‍යක්ෂක කමල් කියන පුද්ගලයාව හම්බ වෙන්න. ඔහු කියනවා ප්‍රධාන නළුවගේ හිතේ තිබ්බේ ඒ වගේ කෙල්ලෙක් කියලා. ඒත් ඇය ගැන විශේෂ මොකුත් නම් මතක නෑ කියලා ඔහු කියනවා. ඒ වගේම ඇයට හොඳ අනාගතයක් තිබුණ ගැහැණු ළමයෙක් කියලාත් කියනවා. මේ අතරම වින්සන්ට්ගේ ලෝයර් යනවා පොලිස් ප්‍රධානියෙක්ව හම්බ වෙන්න. ඔහු ගිහිල්ලා ඔහුගේ මූල්‍ය වංචා වැනි දේවල් ගැන බය කරලා ඔහුට කියනවා මේ නඩුව නවත්තන්න කියලා. නීතියේ ඇහැ වහලා දාන්න කියලා තමයි ඔහු කියන්නේ. මේ සිද්ධි මෙහෙම වෙන අතරේ අර චන්ද්‍රප්පන් කියන පුද්ගලයාව කානුවේ වතුරක් ගිල්වලා කට්ටියක් මරලා දානවා. ඇත්තටම මේ ඝාතනයක් වුණත් පොලිසියෙන් කියනවා කිසිම සාක්ෂියක් නැහැ. ඌ අධික ලෙස බීලා හිටපු හින්දා මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා. කොහොම හරි මේ ඇටසැකිල්ලේ නඩුවත් අපරාධ අංශයට බාර දෙනවා. ඒ වගේම විවේක්ව ට්‍රැෆික් එකට මාරු කරනවා. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ වින්සන්ට්ගේ උවමනාවට. විවේක් දැන් අධිකරණ වෛද්‍යවරයා එක්ක මේ ගැන කතා කරනවා. අපිට තිබ්බු සියලුම සාක්ෂි නැහැ. දැන් මොකද කරන්න කියලා. ඌවත් මේ කේස් එකෙන් අයින් කරලා තියෙන්නේ කියලා. ඉතින් අධිකරණ වෛද්‍යවරයා කියනවා ඒ වුණාට මේ හෙලි කරන දේ ඊටාම වැදගත් කියලා. ඌට නවත්තන්න එපා දිගටම හොයන්න කියලා ඔහු කියනවා. ඒත් එක්කම මොහුට ඇමතුමක් එනවා නැවත අර සහාය අධ්‍යක්ෂක කමල් කියන පුද්ගලයාගෙන්. ඔහු කියනවා ඔහු දන්න පල්ලසාරී කියලා ඊටාම දක්ෂ පුවත්පත් වාර්තාකරුවෙක්. ඔහු දැන් YouTube channel එකක් කරනවා. ඔහුත් මේ කාතෝඩු කතෝරම් කියන චිත්‍රපටිය ආවරණය කරන්න ගිය පුද්ගලයෙක්. ඉතින් විවේක් යනවා ඔහු හොයාගෙන. ඔහු කියනවා ඔහු මේ කාතෝඩු කතෝරම් කියන චිත්‍රපටිය ආවරණය කරන්නත් ගියා කියලා. ඒ වගේම මාමුට්ටි පවා ඔහුවට ඉන්න දෙපාරක් හිතුවා කියලා කියනවා. ඔහුගේ දිව ඒ තරම් තියුණුයි. වගේම මාමුට්ටි එක්ක සම්මුඛ සාකච්ඡාවකුත් ඔහු ගත්තා. ඒත් ඔහු එක කතා කරන්න කැමති වුන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම ඔහු ගාව තිබිලා ඡායාරූප කීපයක් වගේම නමාතරුවගේ අහංකාරය කියලා ලිපියකුත් ඔහු ලියලා තියෙනවා. ඉතින් මේකේ තියෙන ෆොටෝ එකේ මේ රේඛා කියන ගැහැණු ළමයයි තව කන්‍යා සොයුරියකුයි ඉන්නවා. දෙදෙනාම කන්‍යා සොයුරියන් වගේ ඇඳගෙන තමයි ඉන්නේ. ඉතින් මෙම ඡායාරූපය ඔහු යවනවා අර කලින් හම්බෙන්න ගිය රේඛා සමග රඟපාපු නිලියට. එතන ඉන්න අනිත් කන්‍යා සොයුරියව අඳුරනවද කියලා. ඒ වගේම ඔහුගේ තාත්තටත් ඔහු කතෝඩු කතෝරම් කියන චිත්‍රපටිය බලන්න කියලා තියෙන්නේ. දැන් මේ දෙදෙනාම කියනවා එහෙම ගෑනු ළමෙක් හිටියේ නෑ කියලා. දැන් විවේක් යමක් අඳුරගෙන ඒ ඇත්තටම කන්‍යා සොයුරියක්. ඇය රඟපාන්න ඉඳලා නෑ. ඔය අඳුරගන්නේ ඇයගේ ඇඳුමින්. විවේක් යනවා ඇයව හොයාගෙන. ඉතින් මෙහෙම ඇයව හොයාගෙන ඇයට මේ ෆොටෝ එක පෙන්නනවා. එය පෙන්නද්දිම ඇය කියනවා රේඛා කියලා. විවේක් දැන් මේ ඇටකටු නඩුවේ කතාව කියනවා. ඇය ගැන මොන හරි විස්තරයක් දන්නවා නම් කියන්න කියලා. දැන් ඇය කතාව කියන්න පටන් ගන්නවා. ඒ දවස්වල කාතෝඩු කතෝරම් කියන චිත්‍රපටය රූපගත කරමින් තමා තිබුණේ. ආමුට්ටි කියන නළුවා මෙතෙන්ට එන වෙලාවේ ගොඩක් පිරිස රැස් වෙලා තියෙනවා. කොහොම හරි මේ තදබදය ASCII රේඛාගේ ඇඳුම ඉරිලා. ඉතින් ඇයට ඒ මහගන්න විදියක් තිබිලා නැහැ. කොහොම හරි මේ වෙලාවේ තමයි ඇය මේ කන්‍යාරාමයට ඇවිල්ලා තියෙන්නේ. ඒ එන්නේ ඇඳුමක් හොයාගෙන. ඉතින් මේ සිස්ටර් මෑට ඇඳුමක් ලබා දෙනවා. ඒ මාමුට්ටිය බලන්න තියෙන උවමනාවට. හරි රේඛා සහ මෑ ඊටාම හිතවත් වෙනවා. ඉතින් රේඛා මේ මාමුට්ටි කියන නළුවාට ලියුම් මෙහෙමත් යවනවා කියලා කියනවා නැවතිලා හිටපු හෝටලේ ඇඩ්‍රස් එකට. ඉන්න ඇයට ප්‍රතිචාර හම්බුණාද කියලා නම් කියන්නේ නැහැ. මේ රේඛා මෑට බොරු කිව්වා කියලා තියෙනවා. නිකම්ම සහය නිලියක් විතරයි. ඉතින් මාමුට්ටි කියන නළුවාගේ ළඟටවත් ඇයට යන්න ලැබෙන්නේ නැහැ කියලා කියනවා. මරි ඒ වෙලාවේදී මේ සිස්ටර් කියනවා ඔයාට මාමුට්ටිය බලන්න ඕනද කියලා. ඇයවත් එක්කගෙන යනවා. හරියටම ඒ අර පත්තර වාර්තාකරු පල්ලසාරී කියන පුද්ගලයා ආපු දවස. කොහොම හරි මේ සිස්ටර් සහ රේඛා දෙන්න මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒ වෙලාවේදී මාමුට්ටි එතනින් නැගිටලා යද්දි තමයි අර ඡායාරූපය අරන් තියෙන්නේ. ඉතින් රේඛාගේ පවුල ගැන නම් කිසිම විස්තරයක් දන්නේ නැහැ කියලා මේ කන්‍යා සොයුරිය කියනවා. මේ සිස්ටර් සහ මෙයා ඊටාම හිතවත් වුණා කියලා කියනවා. ඒ වගේම එදා රෑ රේඛාව ඇය එක්කගෙන ඇවිත් තියෙනවා මේ කන්‍යාරාමයට. එදා රෑ මොවුන් එකට කෑම ගන්නවා. මේ රේඛා ඊටාම හොඳ කෙනෙක්. ඇය මස් මාංශවත් ආහාරයට ගන්න නැහැ කියලා මේ සිස්ටර් කියනවා. එමෙහි නිදාගෙන සුදා උදෑසන බලද්දී අල්ලියේ රෝහලට සහ රත්තරන් ධාතු ඉදි කරන්න තිබ්බ ආධාර සහ රත්තරන් සියලුම දේවල් අරගෙන ඇය පැනලා ගිහිල්ලා. එන පොලිසිය දැනුවත් කරේ නැත්තේ ඇයි කියලා අහනවා. ඉතින් ඔවුන්ට ඉතාලියේ සභාවකින් තමයි මේ ආධාර ලැබිලා තියෙන්නේ. ඔවුන් වගකීම් විරහිතයි කියලා හිතන නිසා ඒ ලැබෙන ආධාර සඳහා වෙන ඉම අඩු වෙන නිසා මේ පැමිණිල්ලක් කරලා නැහැ. උනාට ඒ කාලේ හිටපු පොලිස් ප්‍රධානියාව ඔවුන් දැනුවත් කරලා තියෙනවා. එදා රෑ හිටපු අනිත් අයගේ විස්තරයක් දෙන්නම් කියලා මේ සිස්ටර් කියනවා. විවේක්ට දැන් මේ කේස් එක තදින්ම හිතට වැදිලා තියෙන්නේ. මේ අතරම වින්සන්ට්ගේ ලෝයර් මේ පිළිබඳව වින්සන්ට්ට තොරතුරු ලබා දෙනවා. විවේක්ගේ පෙම්වතිය පත්තර වාර්තාකාරිනියක් කියනවා මේ ගැන ලිපියක් පළ කරමු කියලා. අතරම ඔහු යනවා නැවතත් අර පල්ලියට. දැන් ඉතින් මේ පල්ලියේ ඉන්න අර සිස්ටර් මොහුට තොරතුරු ලබා දෙනවා එදා රෑ න්‍යාරාමේ හිටපු අය ගැන. ස්පම් කියලා කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ වගේම තංගම්මා සහ
ඔහුගේ සැමියා ඌව බේබි කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. ඉතින් පුෂ්පම් කියන කෙනා මාස කිහිපයකින් මෙහින් ගිහිල්ලා තියෙනවා. වගේම අර දෙන්න මිය ගිහිල්ලා. ඔවුන්ගේ ළමයාගේ ඇඩ්‍රස් එක දෙන්නම් කියලා ඒ ලබා දෙනවා. ඉතින් මේ ඇඩ්‍රස් එක හොයාගෙන බලද්දී අර රාජේන්ද්‍රන්ට කතා කරලා තිබ්බ ෆෝන් නම්බර් දෙක සහ මේ ඇඩ්‍රස් එක තියෙන්නේ එකම පළාතේ. මේ අතරම විවේක්ගේ පෙම්වතිය මේ ලිපිය සඳහා අවශ්‍ය කරුණු මේ සිස්ටර්ගෙන් වගේම තවත් අයගෙන් ලබා ගන්නවා. විවේක් දැන් අර පුද්ගලයන්ව හොයා ගන්නවා. ඔවුන් දෙදෙනා සැඟවිලා ඉද්දි තමයි හොයාගන්නේ. ඉතින් ඔවුන් දෙදෙනාට පහර දීලා ඔව් අහනවා මොකද්ද විස්තරය කියලා. වගේම ඔවුන්ගේ තිබ්බ ලොකු ණයක් ඔවුන් එකවරම ගෙවලා දාලා තියෙනවා. මොකද ඒ සිද්ධ වුණේ කියලාත් අහනවා. මේ දෙන්නා රාජේන්ද්‍රන්ගෙන් තමයි සල්ලි අරන් තියෙන්නේ. ඒ කොහොමද කියලා හදි මොවුන් විස්තරේ කියනවා. ඒ රාජේන්ද්‍රන් කියපු මිනිමැරුමට මොවුන්ගේ තාත්තාත් සම්බන්ධයි. ඉතින් අර චිත්‍රපටිය පටන් ගද්දිම පෙන්නපු සිද්ධිය දැකපු එක පොඩි ළමයෙක් තමයි මේ ඉන්නේ. ඔහු කියනවා තාත්තා අසනීපෙන් නිද්දී ඔහුට මත්ද්‍රව්‍ය දීලා මේ ගැන අහගත්තා කියලා. මේ සිද්ධියට මොවුන්ගේ තාත්තා වගේම ප්‍රාංචි සහ වක්කච්චන් කියන පුද්ගලයන් සම්බන්ධ වෙලා තියෙනවා. උන්ට ප්‍රාංචි කියන පුද්ගලයාව හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ කතාව දැන් විවේක් ස්පීට දැනුම් දෙනවා. ඔහු කියනවා මොවුන් දෙදෙනාව එක්කගෙන එන්නම් කියලා. ඉතින් පහුවදා වෙද්දිම මේ දෙන්නවම මරලා දාලා ඔක්කොම කරවන්නේ වින්සන්ට් කියන පුද්ගලයා තමයි. ඉතින් මෙහෙම මේ සිද්ධි වෙද්දි මේක තවත් පැටලිලා තමයි තියෙන්නේ. කුමාරි පුවත්පත් වාර්තාව මේ අතරම පළ වෙනවා. ඒකට දැන් මේ කේස් එක තදින්ම හිතට වැදිලා තියෙන නිසා ඔහුට නිින්දවත් නොවන තරමටම මේ කේස් එක දැනිලා තියෙන්නේ. ඒකා ඔහුගේම කෙනෙක් ගන්නට ඔහු දැන් සොයනවා. ඉතින් කොහොම හරි මොහු නැවත අර ෆොටෝ බලන්න පටන් ගන්නවා. මෙහෙම බලාගෙන යද්දී ඔහු එක තැනකදී දකිනවා අර ඇහැක් විකල පුද්ගලයෙක්ව. ඉතින් මොහුට ඉක්මනට මතක් වෙනවා අර ෆ්‍රැන්සිස් නඩාතිල් කියලා හොයාගෙන ගිය පුද්ගලයාගේ පුතාව. ඉතින් ඔහුගේ තාත්තගේ ඇහි විකල බවම ඔහුටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මොහු යනවා ඔහුව හම්බ වෙන්න. ඔහුගෙන් ගිහිල්ලා අහනවා. ඒත් ඔහු කියනවා මෙහෙම චිත්‍රපටියක් රූපගත කරන ස්ථානයකට ඔහු ගියවත් නෑ කියලා. ඉතින් විවේක් කියනවා එක කාලයක කන්‍යාරාමයක තිබ්බා රූපගත කිරීම. එතන හිටියා රේඛා කියලා හීන ගොඩක් හඹා ගියපු ගෑනු ළමයෙක්. ඉතින් ඇය තමා මාව මෙතෙන්ට ගෙන්නුවේ. ඇය තාමත් අපි අතරේ හොල්මන් කරනවා කියලා. එතන හිටපු ගොඩක් දෙනෙක් දැන් එක දිගට මැරෙනවා කියලා ඔහු කියනවා. ඒ වගේම ඊළඟ ගොදුර ඔබ හෝ ඔබගේ පුතා නැත්තම් මම වෙන්නත් පුළුවන් කියලා ඔහු කියලා යන්න හදනවා. ඒක මොහු කියනවා අපි තමයි ඇයව වල දැම්මේ කියලා. දැන් මොහු විස්තරේ කියන්න පටන් ගන්නවා. මේ සියලු දේම පටන් ගත්තේ පුෂ්පම්මා සහ වක්කච්චන් කියන පුද්ගලයන් කියනවා. වක්කච්චන් කියන්නේ බිෂොප් එක්කම හිටපු කෙනෙක්. ඔහුට හොඳට උගන්වන්න තමයි බිෂොප් තීරණය කරලා තියෙන්නේ. ඉතින් ඔහුව යන තැන එක්කගෙන යනවා. ඒ වගේම පුෂ්පම් කියන්නේ මේ කන්‍යාරාමයේ නේවාසිකව හිටපු කාන්තාවක්. ඉතින් ඔහොම තමයි මේ දෙන්නා මුණ ගැහිලා තියෙන්නේ. ලියට ලැබෙන ආධාර බිෂොප් මේ වක්කච්චන් කියන පුද්ගලයා අතට ලබා දෙනවා තියන්න කියලා. ඔහු මෙහෙම මුදල් කොටසක් තියෙන ගමන් කොටසක් ඔහු ගන්නවා. ඉතින් මෙහෙම ගද්දී මේ පුෂ්පම් කියන කාන්තාව මේ දකිනවා. ඉතින් ඔහු එම මුදල් ගෙනත් ඇය අතට දෙනවා. ඇයත් ඒ ලබා ගන්නවා. ඉතින් වක්කච්චන් කියන පුද්ගලයා ඇයට කියනවා ඔහු හොඳට ඉගෙනගෙන ඉන්නේ. ඔහුට සල්ලි ටිකක් උවමනායි. ඒක හොයාගත්තු ගමන් ඔහු මෙහින් යනවා කියනවා. ඉතින් මේ පුෂ්පම් කියන කාන්තාවටත් මෙහින් යන්න තමයි උවමනා කරලා තියෙන්නේ. කොහොමරි දෙදෙනා එකතු වෙලා මේ කන්‍යාරාමේ තියෙන බඩුව හැම හොරකම් කරන්න පටන් ගන්නවා. ඉතින් නොහොම් වෙද්දී මේ බේබි කියන පුද්ගලයාත් කන්‍යාරාමේ හිටපු කෙනෙක්. ඔහුත් මේකට සම්බන්ධ වෙනවා. මේ පුෂ්පම් කියන කාන්තාව කන්‍යාරාමයේ සේප්පුවේ යතුර ඇය සබන් කැටයකට තියලා ඒකේ මුද්‍රාවක් ගන්නවා. ඉතින් මේ ෆ්‍රැන්සිස් කියන පුද්ගලයා මේට සම්බන්ධ වෙන්නේ මොහු තමයි මේ යතුර කපා නැවිත් මොවුන්ට ලබා දෙන්නේ. මොවුන් හරියට මේ සැලසුම ක්‍රියාත්මක කරන්නේ මේ රේඛා කියන ගෑනු ළමයා මෙහි නවතින්න ආපු දවසේ. ඉතින් මේ පුෂ්පම් කියන කාන්තාව රේඛාව මරලා දාලා තියෙනවා. කොහොම හරි මේ ෆ්‍රැන්සිස් කියන පුද්ගලයා සහ රාජේන්ද්‍රන් මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ පල්ලියේ මොකක් හරි සිදු වෙනවා කියලා දැනගෙන. ඉතින් ඔවුන්ටත් මුදල් දීලා මේ ගෑනු ළමයා වල දාලා තියෙනවා. එදායින් පස්සේ මේ කිසිම කෙනෙක් ඔවුන් හම්බුන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම වක්කච්චන් කියන්නේ වින්සන්ට් කියලා මොහු දැනගත්තේ රාජේන්ද්‍රන්ගේ පාපොච්චාරයෙන් පස්සේ කියලා මොහු කියනවා. තව මේ වලදාපු කාන්තාව කවුද කියලා එදා දැනගෙන හිටියෙත් නෑ අදවත් තවමත් දන්නේ නෑ කියලා මොහු කියනවා. ඉතින් විවේක් මේ ගැන පොලිසියේ ඉහළ නිලධාරීන්ට දැනුම් දෙනවා. මේ පුෂ්පම් කියන කාන්තාව තමයි දැන් ඇලිස්. ඒ වගේම වක්කච්චන් කියන්නේ වින්සන්ට්. ඒකේ එක සාක්ෂියක් විදිහට මේ පුෂ්පම් කරපු මැහුමක් ඔහුට හම්බෙලා තියෙනවා අර කන්‍යාරාමයේදී. ඒ මැහුමම තමයි ඇලිස් ස්වර්ණාභරණ එකේ ලෝගෝ එක. ඉතින් පොලිසියෙන් කියනවා අනන්‍යතාවය අඳුරන්නේ නැති ඇටසැකිල්ලකින් අපිට කිසිම දෙයක් කරගන්න බෑ. මේ ප්‍රහේලිකාවේ අවසාන කොටස. ඒ කියන්නේ මේක කාගේද කියන දේ දැනගන්න ඕන කියලා. මේ අතරම ලෝයර් සියලු දේ දැනුම් දෙනවා වින්සන්ට්. ඒ අතරම පුෂ්පම් කියන කාන්තාව රෝගාතුර වෙලා තමයි ඉන්නේ. විවේක් යනවා ඇයව බලන්න. ඔහු මල් පොකුරක් යවනවා. එහි ඔහු ලියලා තියෙන්නේ get well soon පුෂ්පම් කියලා.
ඉතින් මේක දකින ඇය හොඳටම කලබල වෙනවා. වින්සන්ට් මෙතෙන්ට ඇවිල්ලා ඔහු ඉක්මනට ගිහින් බලනවා කවුද මේක එවලා තියෙන්නේ කියලා. ඉතින් ඔහු දකිනවා විවේක්ව. ඔවුන් මැතවනදී ඔහුව මරලා දාන්න ලොරියකින් හප්පනවා. ඒත් වාසනාවකට වගේ ඔහු බේරෙනවා. මේ අතරම අර ලිපිය දැකලා විශේෂ කෙනෙක් කෝල් එකක් දෙනවා අර කාන්තාවට. ඒ ජගදීෂ්. එහෙම නැත්තම් මාමුට්ටි. ඉතින් දැන් ඔහුව හම්බෙන්නත් විවේක් සහ අර පත්තර වාර්තාකාරිනිය යනවා. ඉතින් මෙහෙම ගියාට පස්සේ ඔහු සිනමා පටයක වීඩියෝ එකක් මොවුන්ට පෙන්නනවා. ඒකේ තියෙන්නේ මේ ලියුම් ලියන කතාවක්. ඔහු කියනවා මේක ඇත්තටම මට වෙච්ච දෙයක් නිසා මේකට පාදක වුණේ මට රසිකාවියක් එවපු ලියුමක් කියලා. ඔහුට මාමුට්ටි අයියා කියලා තමයි ඇය ලියුම් එවලා තියෙන්නේ. නළුවෙක් විදියට ඔහුට ලැබුණු පළමුම ප්‍රශංසාව එය කියලා ඔහු කියනවා. ඒ වගේම දෙමව්පියන් අතෑර වුණත් ඇය රඟපාන්න එනවා කියලා ඔහුට කියලා තියෙනවා. ඒත් ඔහු කියලා තියෙනවා ඇයට ඉගෙන ගන්න කියලා ලියුමක් යවලා තියෙනවා. එදායින් පස්සේ ඔහුට ලියුම් ඇවිල්ලා නැහැ. ඉතින් ඔහු කියනවා මගේ කතාවේ රේඛා සහ ඔයාලා මේ ලිපිය ලියලා තියෙන රේඛා දෙන්නම එක්කෙනෙක් කියලා ඔහුට හිතෙනවා කියලා. ඔහු කියනවා විවේක් හිතන දේ මම දැන් දන්නවා. ඔබට ඕනේ ඇඩ්‍රස් එක නේද කියලා. ඒ චිත්‍රපටියේ අමිනිකුට්ටිගේ නිවසේ ලිපිනය සහ මේ ලිපිනය දෙකම එකක් කියලා. ඉතින් විවේක්ට අවශ්‍ය කරපු වැදගත්ම දෙයක් දැන් මෙතනදී ලැබෙනවා. විවේක් දැන් මේ ලිපිනය හොයාගෙන යනවා. ඔහු මේ ගෙදරට යන විට එහි ඉන්නේ රේඛාගේ නංගි. ඇය විවේක්ට කතාවක් කියනවා. ඔවුන් 1980 වර්ෂයේදී තමා මෙහි පදිංචියට ඇවිල්ලා තියෙන්නේ. ඇයගේ අක්කා එහෙම නැත්නම් රේඛා එදා සිට සිනමාවට ආශා කරපු කෙනෙක් කියලා ඇය කියනවා. ඇය මේ මාමුට්ටිගේ නළුවාට තමා වැඩිපුරම ආශා කරේ කියලා කියනවා. ඔහුට ලියුම් පවා ඇය යවලා තියෙනවා. ඉතින් මේ ලියුමක් දැකලා ඇයගේ තාත්තා ඔහුට කම්මුලට පාරක් ගහලා තියෙනවා. එදායින් පස්සේ කවදාවත් ඇයව දැක්කේ නෑ කියලා මේ කාන්තාව කියනවා. ඉතින් දැන් මේ අසම්පූර්ණ රූපය සම්පූර්ණයි. ඇයගේ DNA සමග අර අස්තිවල DNA ගැලපෙනවා. ඉතින් වින්සන්ට් විසින් පුෂ්පම්ව හුස්ම හිර කරලා මරනවා. ඒ අයව පොලිසියෙන් අරන් යයි කියලා. ඒ වගේම වින්සන්ට් පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. ඉතින් මේ සිද්ධිය මෙහෙම ඉවර වෙද්දී විවේක් සංරක්ෂිත විදිහට තබා තිබූ අස්ති කොටස් ගිහිල්ලා රේඛාගේ නංගිට බාර දෙනවා. ඉතින් අවසාන කටයුතු අර කන්‍යාරාමයේදීම සිදු කරනවා. විවේක්ටත් මේ ඊටාම හොඳින් හිතට දැනුණු සිදුවීමක් වෙනවා. අවසානයේදී රේඛාගේ අවසන් ලියුමට ප්‍රතිචාරය අමුට්ටි අස්සන් කරපු ඔහුගේ ඡායාරූපයක් රේඛාගේ නංගි අතට ලබා දෙනවා. මෙතනින් මේ චිත්‍රපටිය අවසන් වෙනවා. ඊටාම සංවේදී අවසානයක් තමයි තියෙන්නේ නම්. ඉතින් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් හොඳ චිත්‍රපටියක් වෙයි කියලා මම හිතනවා. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා චූටි සහයෝගයක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් නැවතත් මේ වගේ චිත්‍රපටියකින් හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.